Hi, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? හොඳින් නැති කියලා මම හිතනවා. අද මම ඔයාලට අරන් ආවා ඩේ vlog එකක්. මම දැන් ලෑස්ති වෙන්නේ morning skin routine එක කරන්න. මම use කරන්නේ Madagascar Centella Korean product එක. ඉස්සෙල්ලාම මූණ පිරිසුදු කරගන්න cleansing oil එක තමයි use කරන්නේ. වතුර නොදා ඉස්සෙල්ලාම මූණේ ගා ගන්න ඕනි. ඊට පස්සේ වතුර පොඩ්ඩක් අතර අරගෙන ආයෙත් මූණේ හොඳින් ගා ගන්න. එතකොට මේ පෙන වගේ එනවා. මේකෙන් අපේ මූණ හොඳට පිරිසිදු වෙනවා. ඊට පස්සේ ඇම්පියුල් ෆෝම් එක තමයි යූස් කරන්නේ. මේකිනුත් අපේ මූණ පිරිසිදු වෙන එක තමයි වෙන්නේ. ක්ලෙන්සිල් ඔයිල් එකේ තිබ්බ ඔයිලි ගතියත් නැති වෙලා යනවා මේකෙන්. ඩබල් ක්ලෙන්සින් කරනවා නම් විතරක් ක්ලෙන්සිල් ඔයිල් එකයි ඇම්පියුල් ෆෝම් එකයි දෙකම ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් ඇම්පියුල් ෆෝම් එක විතරක් ඇප්ලයි කරන්න පුළුවන්. දැන් ටෝනින් ටෝන එක තමයි යූස් කරන්නේ. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න නම් තාම දවස් 3ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේක මම දිගටම යූස් කරලා රිසල්ට් කොහොමද කියලා ඒකත් ඉස්සරහට වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. ඇම්පියුල් එක තමයි දැන් ගාගන්නේ. අන්තිමට සූතින් ක්‍රීම් එක තමයි මම ගාගන්නේ. මේ දවස් ටිකේ මගේ ලිප්ස් ඩාර්ක් වෙලා තියෙන්නේ. අමතක නොකර අනිවාර්යෙන් මම ලිප් බාම් එක නම් යූස් කරනවා. වැස්ලින් එකේ ලිප් බාම් එක තමයි මම යූස් කරන්නේ. මගේ කාමරය අස් ගන්න තමයි දැන් හදන්නේ. මේ ඉන්නේ මගේ තනියට ඉන්න මටත් වඩා ලොකු මගේ ටෙඩියා. එයාටත් ආදරෙයින් ඉතින් මම මේ තියෙන්නේ මගේ ගෙදර මං ආසම තැන මගේ කිචන් එක. හැමදාම මං නිදාගන්න කලින් ඉඳුල් භාජන හොදලා පැන්ට්‍රි টොප් එකත් පිරිසුදු කරලා තමයි නිදාගන්නේ. මොකද මං ආසයි හැමදාම උදේට නැගිටලා කිචන් එකට එනකොට කිචන් එක පිරිසුදු ලස්සනට තියෙනවට. වතුර එක රත් වෙන්න තියලා මං ආවා ලිවිං රූම් එක පැත්තට. එකක් බොන්න කියලා හැදුවේ. ඒත් මං අද හිතුවා සීනි නොදා කහට එකක් විතරක් බොනවා කියලා. ඒ නිසා මං සීනි දාගත්තේ නෑ.
ගේ අතු ගන්න තමයි මම දැන් හදන්නේ. ගේ අතු ගාලා ඉවර වෙලා දවල්ටත් එක්ක උයන්න තමයි මං හිතන් ඉන්නේ. තව හවස් වෙලා ලාව කේක් හදන්නත් මං හිතාගෙන ඉන්නවා. මං TikTok එකේ දාපු ලාව කේක් වීඩියෝ එකට ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා රෙසිපි එක ඉල්ලලා. ඉතින් මං අද හිතුවා ලාව කේක් එකක් හදන්න ඕනි කියලා. උයන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. දවල්ටත් එක්කම තමයි මම දැන් උයන්නේ. පරිප්පු මාළුවක් හදලා පොල් සම්බෝලයක් හදන්න හැදුවේ. පරිප්පු ටිකට මිරිස් 3-5 ටික දාලා දීකිරි තියලා තමයි මම ඉස්සෙල්ලම මේ ටික තඹ ගන්නේ. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ලූණු සුදු ලූණු අබ දාලා හොඳට බලගත්තාට පස්සේ අපි අර කලින් අයින් කරගත්තු පරිප්පු ටික දානවා. පරිප්පු මේ විදිහට හදලා කන්න තමයි මම ගොඩක්ම ආස. අන්තිමටම මිටිකේ ටිකක් එකතු කරගන්නවා. පාන් කන්නත් හොඳයි මේ විදිහට පරිප්පු හදලා. මම දැන් කන්න හදන්නේ පරිප්පුයි සම්බෝලයි විතරක් නිසා බිත්තරේකුයි පපඩනුයි මම බෙදගත්තා. දවල් වෙලා මම හොඳට නාගත්තා. දැන් ලාව කේක් හදන්නයි යන්නේ. ඉස්සෙල්ලාම කප් වලට පිටි පොඩ්ඩක් දාලා කප් ටික ලෑස්ති කරගන්නවා. ලාව කේක් හදන්න අපිට ඕනි වෙනවා බටර් ග්‍රෑම් 120ක්, බිත්තර 3ක්, පාන් පිටි මේස හැඳි 2ක්, සීනි මේස හැඳි 4ක්, ඩාර්ක් චොකලට් ග්‍රෑම් 200ක්. දැන් චොකලට් ටිකයි බටර් ටිකයි ඩබල් බොයිල් කරගන්න යන්නේ. උණු වතුර එකක් භාජනයකට දාලා මේ විදිහට ඩබල් බොයිල් කරගන්න. චොකලට් එක මෙල්ට් වෙනකම් බැටර් එක හදාගමු. මේ විදිහට බිත්තර 3ක් භාජනයකට කඩා ගන්න. දැන් සීනි මේස හැඳි 4 එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ වැනිලා පොඩ්ඩකුත් එකතු කරගන්නවා. පාන් පිටි මේස හැඳි 2 එකතු කරගෙන ආයෙත් හොඳින් කලවම් කරගන්න. දැන් චොකලට් ටිකත් මෙල්ට් වෙලා තියෙන්නේ. කලින් හදාගත්තු බැටර් එකට චොකලට් ටිකක් දාලා හොඳට කලවම් කරන්න ඕනි. දැන් බැටර් එක කප් වලට දාගන්නවා. ඔයාලට සෙරමික් කප් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මං එයා ෆ්‍රයි එකේ තමයි ලාව කේක් ටික හදාගන්න යන්නේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 7ක් බේක් කරගන්න ඕනේ. අනිවාර්යෙන් විනාඩි 7ක් තියන්න, නැත්නම් මේ විදිහට ගන්න වෙන්නේ නැහැ. අත
ඇත්තටම මාර රසයි ළමයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මාර රසයි. වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක බලපු අයට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.